ගොල්ගී උපකරණය. ගොල්ගී උපකරණය. ගොල්ගී උපකරණය කියලා කියන්නේ ගොනුවක්. මේක ගොනුවක්. මේ ගොනුව හැදිලා තියෙන්නේ කොහොමද? ඇතලි මඩි. ඇතලි මඩි තියෙනවා. ආශ තියෙනවා. මේවා එක මත එක පිහිටලා තමයි මෙහෙම ගොනුවක් විදියට හැදලා තියෙන්නේ. අපි ඒ ගොනුවට කියනවා ගොල්ගී උපකරණය කියලා. මේ ගොල්ගී උපකරණයේ මුහුණත් දෙකක් තියෙනවා. මේකේ මුහුණත් දෙකක් තියෙනවා. එකකට අපි කියනවා සිස් මුහුණත. මොන මුහුණතද? සිස්. අනිත් එකට අපි කියනවා ට්‍රාන්ස්. සිස් මුහුණත සහ ට්‍රාන්ස් මුහුණත කියලා මුහුණත් දෙකයි. මේකේ සිස් මුහුණත තියෙන්නේ අන්තප්ලාස්මීය ජාලිකාවලට සමීපයි. ඒකෙන් අන්තප්ලාස්මීය ජාලිකාවල ඉඳලා පැමිණෙන ආශයිකා ලබා ගන්නවා. මේක තියෙන්නේ අන්තප්ලාස්මීය ජාලිකාවලින් පැමිණෙන ආශයිකා ලබා ගන්න. අන්තප්ලාස්මීය ජාලිකාවලින් පැමිණෙන ආශයිකා ගන්න තමයි මේක තියෙන්නේ. ට්‍රාන්ස් මුහුණතෙන් කරන්නේ ඒ ගත්ත ආශයිකා ඒ ගත්ත ආශයිකා අංකුර ලෙස ශ්‍රාවී අංකුර ලෙස ඒ ශ්‍රාවී ආශයිකා අංකුර ලෙස අනෙක් පැත්තට ගමන් කරනවා. මේකෙන් කරන්නේ ශ්‍රාවී ආශයිකා අංකුර ලෙස අනෙක් පැත්තට ගමන් කරන එක. අනෙක් පැත්තට යවන. මේ ගොල්ගී උපකරණය කියන එක බහුලව හමු වෙන්නේ ශ්‍රාවී සෛලවල. මේක බහුලව හමු වෙන්නේ ශ්‍රාවී සෛලවල. ශ්‍රාවී සෛල කියලා කියන්නේ ශ්‍රාවී කෘත්‍ය ඉටු කරන සෛල. අපි මේක දල සටහනකට ගමු. දල සටහනක් ගත්තොත් මේ තියෙන්නේ න්‍යෂ්ටිය. හරිද? මේක තමයි න්‍යෂ්ටිය. මේ න්‍යෂ්ටියේ න්‍යෂ්ටි පටලය සමග අඛණ්ඩව තියෙනවා මොනවද? අන්තප්ලාස්මීය ජාලිකා. මේ පටලය සමග අඛණ්ඩව තියෙන. මේ හරිය රළු අන්තප්ලාස්මීය ජාලිකා මඩි ආකාරයෙන් ඊට පස්සේ නාලාකාර විදියට තියෙනවා සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා. මඩි ආකාරයේ රළු ඒ රළු අන්තප්ලාස්මීය ජාලිකාවල මේ රයිබෝසෝමක් තියෙනවා. එම රයිබෝසෝම මැදින් තමයි මේක රළු වෙන්නේ. ඊට පස්සේ ගොල්ගී උපකරණය තියෙන්නේ කොහොමද? ගොල්ගී උපකරණයේ මේ පැත්තෙන් තියෙනවා සිස් මුහුණත. සිස් මුහුණතෙන් කරන්නේ මොකද්ද? ER. ඒ කියන්නේ අන්තප්ලාස්මීය ජාලිකා වලින් පැන නගින ආශ්‍රයිකා ලබා ගන්න. ඊට පස්සේ ඒවා මේ පැත්ත සිස්. ඊට පස්සේ මේ ට්‍රාන්ස් මුහුණත. මේ ට්‍රාන්ස් මුහුණතෙන් වෙන්නේ මෙහෙම අංකුර විදියට පැන නැගිලා මෙහෙම ආශ්‍රයිකාවෙන් කරලා අනෙක් පැත්තට ගමන් කරනවා. මෙහෙම අංකුරයක් එනවා. ඒකට මෙහෙම ආශ්‍රයිකාව විදියට ක්‍රමක්‍රමයෙන් අනෙක් පැත්තට ගමන් කරවීම තමයි ට්‍රාන්ස් මුහුණතෙන් කරන්නේ. මේක තමයි ගොල්ගී උපකරණය. දැන් අපි මේකේ කෘත්‍ය කතා කරමු. කෘත්‍ය අපි ප්‍රධානව කොටස් 3කට බෙදමු. මේ මතක තියාගන්න පහසු වෙන්න මේවා කියන්නේ. මෙහෙම හිතනකොට මතක තියාගන්න ලේසි. මේ කිව්ව විදිය මතක තියාගන්න. පළවෙනි කෘත්‍ය ද්‍රව්‍ය එක් රැස් කරනවා. හරිද?
එක්රැස් කිරීම කොහෙන්ද කරන්නේ? මේ සිස් මුහුණතේ. මෙහෙන් එන ආශ්‍රයිකා ලබාගෙන ද්‍රව්‍ය එක්රැස් කරනවා. ඊට පස්සේ විකරණය කරනවා. ඒ කියන්නේ ගත්ත ද්‍රව්‍ය විකරණය. සරලව කියමු වෙනස් කරනවා. ඊට පස්සේ ඒවා අසුරාලනවා. අසුරාලීම. ඒ කියන්නේ ගබඩා කරගන්නවා. ඊට පස්සේ කරන්නේ බෙදා හැරීම. බෙදා හැරීම කරන්නේ ට්‍රාන්ස් මුහුණතේ. මේ තියෙන්නේ සිස් වල ඉඳලා ට්‍රාන්ස් වලට යන ගමන් මාර්ගය. මෙතන සිස්, මෙතන ට්‍රාන්ස්. ඊට පස්සේ දෙවෙනි කෘත්‍යය. මේකෙන් සෛල බිත්ති සංඝටක නිපදවනවා. මේ යන මේවා එකතු වෙලා මෙහෙම සෛල බිත්තිය හදනවා. සෙලියුලෝස් සහ සෙලියුලෝස් නොවන සෛල බිත්ති සංඝටක නිපදවීම කරනවා. එක්ක මේවා සෙලියුලෝස් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සෙලියුලෝස් නොවන ඒවා වෙන්නත් පුළුවන්. සෙලියුලෝස් නොවන සෛල බිත්ති සංඝටක නිපදවීම. මේ සෙලියුලෝස් නොවන ඒවා මොනවද? පෙක්ටින් සෛල බිත්ති සංඝටකයක් සෙලියුලෝස් නොවන. තුන්වෙනි කෘත්‍යය ලයිසෝම නිපදවීම. ලයිසෝම කියලා කියන්නේ මොකන්ද? ඒක ආශයිකාව. තනි පටලයකින් වටවෙච්ච ආශයිකාව. එතකොට මේවා මොකන්ද? මේවා එක්ක ලයිසෝම වෙන්න පුළුවන්. නැත්තම් සෙලියුලෝස් හරි සෙලියුලෝස් නොවන හරි සෛල බිත්ති සංඝටක. ඒවා සෛල බිත්ති සංඝටක වෙන්නත් පුළුවන්. මෙච්චරයි ගොල්ගේ උපකරණ. පළවෙනි එක කම් කෘත්‍ය පිළිවෙලක් තියෙනවා. ද්‍රව්‍ය එක්රැස් කරලා විකරණය කරලා අසුරාලලා බෙදා හරින. සිස්සින ට්‍රාන්ස්ෆර් ගමන් මාර්ගය. මෙන්න මේ කටු සටහන මතක තියාගන්න. මෙන්න මේ කටු සටහන. රිසෝස් එකට ගියොත් රූපයක් බලන්න. මේ තියෙන්නේ රිසෝස් එකේ තියෙන රූප. මේ සිස් මුහුණත. මේ පැත්තෙන් තියෙන්නේ එතකොට න්‍යෂ්ටිය. මෙහෙ තියෙන්නේ න්‍යෂ්ටිය. න්‍යෂ්ටි පටලයත් එක්ක කණ්ඩව ER තියෙනවා. මේ ER වලින් වෙන ආශයිකා සිස් මුහුණතෙන් ලබා ගන්න. මේ තියෙන්නේ ආශ සහ පැතලි මඩි එකතු වෙලා තමයි මේ ගොල්ගේ උපකරණය හැදෙන්නේ. මේ ට්‍රාන්ස් මුහුණත මේක තියෙන්නේ සෛලයෙන් එළියට. මේකෙන් ආශයිකා එහෙම යවනවා සෛලයෙන් පිටට. මේ පරිවහන ආශයිකා. මේ රූපේ මතක තියාගන්න. වැඩි විස්තරයක් නෑ. කෘත්‍ය 3යි. හරිම ලේසි.